හරිත ලංකා ප්ලාන්ටේෂන් ඇග්‍රිකල්චර් ප්‍රයිවට් ලිමිටඩ් මම මේ දැන් ආවේ ඔයාලට පෙන්වන්න අපේ වගාවක්. මේකට හරියටම දැන් අවුරුදු 2ක් වෙනවා. මේක තියෙන්නේ අපේ කටානේ. අපේ ටෙක්නීෂියන් මහත්තයා අපි එක්කන් ආවා මේ ගස්වල අතුකප්පාදු කරන්න. මොකද අපි කරන්නේ මාස 3කට බලන්න එනවා. අවුරුද්දක් ගියාට පස්සේ අපේ ටෙක්නීෂියන් මහත්තුරු ඇවිල්ලා අතුකප්පාදු කරන මේන්ටේන් වැඩ සියල්ලම කරන්නේ අපේ ආයතනෙන්. ඒවට අපි රුපියලක්වත් අය කරන්නේ නැහැ. ඉතින් මේක පළවෙනි අවුරුද්ද අපි කප්පාදු කරා. ඔයාලට පේනවා ඇති මේ ඉස්සෙල්ලා කප්පාදු කරපු ගස්. දැන් අපේ දෙවෙනි අවුරුද්ද කප්පාදු කරන්න ටෙක්නීෂියන් මහත්තයා අපි එක්කන් ආවා. ඉතින් ඔයාලත් කැමතිද? ඔයාලගේ ඉඩම් වල මේ වගේ වගා කරගන්න ඉඩම් තියනවද? ආදායමක් හම්බෙන්නේ නැද්ද? අපරාධ නේද? අපි වගා කරමු. ඉතින් අපි හරිත ලංකා ප්ලාන්ටේෂන් ඇග්‍රිකල්චර් ප්‍රයිවට් ලිමිටඩ් අපිත් එක්ක එකතු වෙන්න. මේක ප්‍රොජෙක්ට් එක කාලේ අවුරුදු 8යි. මාස 3කට බලන්න එනවා. අවුරුද්දක් ගියාට පස්සේ අපේ ටෙක්නීෂියන්ලා තමයි විල අතුකප්පාදු කරන මේන්ටේන් වැඩ කරන්නේ. අවුරුදු 5ේදී මේ ගහට ඔයාලා දන්නවා ඇති. ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනේ. ඒකට රුපියල් 7000ක් වියදම් වෙනවා. ඉතින් ඒවත් අපිම තමා ගහන්නේ. ඉතින් ඔයාලට ඒකට වියදමක් යන්නේත් නැහැ. එතකොට දැනට පැලයක් 1500 ගානේ අරගෙන හිටව ගන්න විතරයි ඔයාලට යන්නේ. සාමාන්‍යයෙන් පර්චේස් 20ක් ගත්තොත් පර්චේස් 20ක පැල 100ක් හිටවන්න පුළුවන්. කාලය අවුරුදු 8යි. ඔයාලට ලක්ෂයකමාරක් වියදම් වෙනවා. අවුරුදු 8ේදී මේන්ටේන් සියල්ලම අපි කරලා ඉන්ජෙක්ෂන් ගහලා අපි ඔයාලට කෝටි 2ක් දෙනවා. ඉතින් හිස් ඉඩම් තියෙනවා නම් දැන් අපිට අමතන්න. අපිත් එක්ක එකතු වෙන්න. එතකොට අපිත් එක්ක මේ වගේ ලස්සන වගාවක් ඔයාලගේ ඉඩම් වලත් දාගන්න පුළුවන්. පේනවනේ. බලන්නකො. අවුරුදු 2කට ගස් මහත් වෙලා තියෙන විදිය. ඉතින් අපි වියට්නාමයෙන් බීජ ගෙන්නලා හයිබ්‍රිඩ් කරපු පැල තමයි අපි ඔයාලට වගා කරන්න දෙන්නේ. ඒ අතරින් පොල් පැල දාලා තියෙනවා. තව පල් දෙකක් කිසිල් වගාවක් තියෙනවා. ඊට එහා පැත්තේ ගස් ලැබු වගාවක් තියෙනවා. සියල්ලම තියෙනවා. ඉතින් අපේ ටෙක්නීෂියන් මහත්තයා අතුකප්පාදු කරනවා. බලන්න යමුකෝ. කිව්ව දේ කරන හරිත ලංකා ප්ලාන්ටේෂන් ඇග්‍රිකල්චර් ප්‍රයිවට් ලිමිටඩ් අපේ ආයතනය. ඉතින් ඔන්න අපි දැන් මේ අතුකපාගෙන එනේවා. දැන් තමයි මේවා අතුකපන්නේ. කලින් වෙන්නේ අවුරුද්දකට කලින් අතුකපපු. ඉතින් ටෙක්නීෂියන් මහත්තයා අතුකපම අපි චුට්ටක් ගිහලා බලමුකෝ. ඔයාලත් කැමති නම් ඔයාලට ඉඩම් තියෙනවා නම් පර්චේස් 10ක පැල 50ක් පුළුවන්. පර්චේස් 5ක පැල 25ක් පුළුවන්. ඉතින් අක්කරයක පැල 400ක් පුළුවන්. පොලුත් එක්ක පොල් නැත්නම් අක්කරයක පැල 800ක් පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් ඔයාලගේ ඉඩම් වල මෙහෙම වගා කරගන්න අවුරුදු 8යි. කෝටි ගාණක් ඔයාලගේ අතේ. ඉතින් අපිට කතා කරන්න දැම්ම